හායි යාළුවනේ මම අදත් ඔයාලට ලස්සන ඉංග්‍රීසි වචනයක් අරගෙන ආවා. අද මම ඔයාලට කියලා දෙන්න යන වචනය තමයි do you mind කියන වචනය. do you mind ඒකේ තේරුම තමයි කමක් නැද්ද කියන අදහස. උදාහරණයක් ගත්තොත් do you mind if I sit here? do you mind if I sit here? ඒකේ තේරුම මම මෙතනින් වාඩි වුණාට කමක් නැද්ද? ඉතින් මේ වාක්‍යයේ කමක් නැද්ද කියන අර්ථය ගෙනල්ලා දෙන්නේ ඉංග්‍රීසි වලින් මෙන්න මේ do you mind කියන වචනය තුලින්. ඉතින් ඔයාටත් ඔයාගේ ලයිෆ් එකේ කමක් නැද්ද කියන වචනය යූස් කරන්න අවස්ථාවක් ආවොත් අනිවාර්යයෙන්ම do you mind කියන වචනය යූස් කරලා බලන්න. ඔයාලට අද වීඩියෝ එකත් වටිනවා වගේ තේරුණොත් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාලා මාව subscribe කරලා තියාගන්න. Thank you.